කාදිනල්ගේ කුප්‍රකට හැසිරීම අපි හෙළිදරව් කරන්න ඕනේ. හරිනම් මේ රටේ කාදිනල් වල අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද හේතුව අපි එහෙම කියන්නේ. උන්නේ බොහොම භයානක කුප්‍රකට පුජ්‍යලේ. රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීමේ භයානකම සූක්ෂමම ක්‍රියාවලිය දියත් කරේ ඔය අතුරුලිය රතනවත් වෙන කවුරුවක්වත් නෙවෙයි කාදිනල්. අපි ඒක එදත් කිව්වා. සෝබිත හාමුදුරන්ගේ හිතත් ටිකක් රිදුණා අපි එහෙම කිව්වයි කියලා. මාදුලාවේ සෝබිත හාමුදුරුවෝ ඇතුළු අපේ එක සංඝ සභාවක් සම්පූර්ණයෙන්ම මෙහෙවන්නේ කාදිනල්. ඒක තමයි ඇත්ත. මේ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය මේ නීති ආධිපත්‍ය මේ ලස්සන වදන් ටිකක් දාලා සම්පූර්ණයෙන්ම ප්‍රභාකරන් දුක්වෙන් කරපු දේ අද කාදිනල් පෑනෙන් මතවාදයෙන් කරගෙන යනවා. එදා අපිට මතකයි යුද සමයේදී ඉන්දියාවේ යුද විශ්ලේෂකයෙක් වෙච්ච ආසියාවම පිළිගත්ත විද්වතෙක් වෙච්ච අශෝක් සිංගල් කියනවා LTT ත්‍රස්තවාදයේ යනු නැත්නම් LTT යනු නිකන් බුදු ප්‍රලම්බනයක් නොව LTT කියලා කියන්නේ කතෝලික පල්ලියේ සන්නද්ධාංශය කියලා බය නැතුව කියන අශෝක් සිංගල්. දැන් මේ කාදිනල් නැමැති තක්කඩියා මේ මාධ්‍යවල කියන්නේ මේ වචන පළ කරන්නේ නැහැ කියලා මම දන්නවා. හැබැයි මේ හිතේ තියෙන දේ කියන්න එපායි. දැන් මෙයා කියනවා මේ ಜಾති ආගම් ભેද ඇති කරන ජාතික සමගිය බිඳදමන අන්තගාමී සංවිධාන පක්ෂ තහනම් කළ යුතුයි. කවුද මේ කියන්නේ? ඥානාර්ථ ප්‍රදීපේ වසර 150ක් පිරීම නිමිත්තෙන් මේ කුප්‍රකට කාදිනල් රංගිත් කියනවා. දැන් මේ කාදිනල්ගේ ආගමික සහජීවනය මගේ අම්මේ මේ උතුරා හැලෙන ආගමික සහජීවනයේ පේන මේ ඥානාර්ථ ප්‍රදීප කාදිනල්ගේ වැඩපිළිවෙල. මෙයා කියනවා පහුගිය කාලේ අපේ ව්‍යාපාරික මහත්මයෙක් ප්‍රයිති සමාගමකින් නිවාස සංකීර්ණයක් හදන්න ගියා ජාඇල ප්‍රදේශ. ඒකෙදි කතෝලික සියලු කතෝලික බලවේග ටික එකතු වෙලා මේගොල්ලෝ මොකද්ද කිව්වේ? වැල්ලපල්ලිය කාමේ මාවතේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අන්‍යාගමික නිවාස සංකීර්ණ මාලාව ඉදිකිරීමට ඇරෙහිව සිය විරෝධය දක්වන ලෙස කිතුහන කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කතෝලිකයන් බහුතරයක් වෙසෙන කිතුණු ජන මූල ප්‍රදේශයක් වන වත්තර දිසාව මේ වන විට අන්‍යාගමික කොටසක් ආක්‍රමණය කරමින් සිටින බව කතෝලික ව්‍යාපාරිකයන් වෙනුවට රජ කරන්නේ අන්‍යාගමික ව්‍යාපාරිකයන් වන අතර වත්තර දිසාවේ කතෝලික ජනගණත්වය වෙනස් කරමින් කතෝලික ජනතාව සුළුතරයක් බවට පත් කරමින් කතෝලික ජනපදන වෙනස් කිරීමට මෙවැනි දැවැන්ත නිවාස සංකීර්ණ ඉදිකිරීමෙන් සිදුවෙන බව. කවුද මේ අන්‍යාගමිකයන් මේ රටේ මේ කතෝලිකයන්ටයි ක්‍රිස්තියානිකාරයන්ටයි මුස්ලිම්කාරයන්ටයි දෙමළ මිනිස්සුන්ටයි මේ හැමෝටම සාමයේ දෑත දිගු කළා මෙක්සිත වතුරු බෞද්ධයන්ට මේ අන්‍යාගමිකයෝ කියන්නේ. එතකොට දැන් අපේ ප්‍රදේශවල ඇවිල්ලා නිවාස සංකීර්ණයක් ගහනකොට සිංහලයෝ බෞද්ධයෝ වැඩිපුර ඉන්න ප්‍රදේශයක් කිව්වහම අපි ගිහිල්ලා අහනවාද කො උත්න්නේ මොකද්ද මේ ජාතිය මොකද්ද මේ කුලේ මොකද්ද ආගම කියලා